තෙරුවන් සරණයි ඉසුරුපුර ගෝසමුද්‍ර පිහිටයි. අනුව ඇසළ මාස පුර පසළොස්වක පොහොය දවස කියලා කියන්නේ බෞද්ධ අපිට බොහොම වැදගත් පොහොය දවසක්. සිදුවත් බෝසතාණන් වහන්සේ මව කුස පිළිසිඳ ගත්තේ ඇසළ මාස පුර පසළොස්වක පොහොය දවසේ. එම රාහුල කුමාරයා උපත ලැබුවේ ඇසළ මාස පුර පසළොස්වක පොහොය දවසේ. ඒ උපත ලැබපු දවස තමයි අපේ සිදුවත් බෝසතාණන් වහන්සේට ගිහිගේ අතහැරලා යන්න සිතුවිල්ලක් පහළ වුණේ. ඒ අනුව අභිනිෂ්ක්‍රමණය කළේ සිදුවත් බෝසතාණන් වහන්සේ මේ ඇසළ මාස පුර පසළොස්වක පොහොය දවසේ. ඒ වගේම සිදුවත් බෝසතාණන් වහන්සේ වෙසක් මාසයේ පුර පසළොස්වක පොහොය දවසේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කළේ මේ ඇසළ මාස පුර පසළොස්වක පොහොය දවසේ. ඒ ධර්ම දේශනාව අහලා කුණ්ඩඤ්ඤ බමුණා ඒ වගේම සෝවාන් ඵලයට පත් උනේ මාර්ගඵල අවබෝධය ලැබුවේ මේ ඇසළ මාස පුර පසළොස්වක පොහොය දවසේ. ඒ වගේම උපසම්පදා භික්ෂුන් වහන්සේ පෙරවස් සමාදන් වෙන්නේ මේ ඇසළ මාස පුර පසළොස්වක පොහොය දවසේ. ඒ අනුව වස් පින්කම් ආරම්භය ඒ වගේම මේ ශාසනයේ තියෙන මහා පින්කම් අතර පළවෙනි මහා පින්කම වන කටින මහා පින්කම සඳහා භික්ෂුන් වහන්සේ සුදුසුකම් ලබන්නට මුල පුරන දවස විදිහට මේ ඇසළ මාස පුර පසළොස්වක පොහොය දවස අපිට සිහිපත් කරන්න පුළුවන්. තරුණ බාල මහලු භේදයකින් තොරව නිතරම විහාරස්ථානයේ සමග එවැගේම ශාසනයේ සමග කටයුතු කරමින් මේ සසර ගමන සුවපත් කරගන්න කෙටි කරගන්න නිවන අවබෝධ කරගන්න කටයුතු කරන්නට ඕන. ඒ මොකද විශේෂයෙන්ම මේ සංසාරයේ කියන එක මහා භයානකයි. බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා මේ සසර තියෙන බීකර බව පිළිබඳව අපිට නිරන්තරයෙන්ම ඒ පිළිබඳ අවබෝධ කරගෙන පුළුවන් තරම් ඉක්මනින් නිවන අවබෝධ කරගන්නට අපි කටයුතු කරන්නට ඕනේ. විශේෂයෙන්ම නිවන ලබන්නට පෙර මේ ලෝකයේ තුල අපි බොහොමත් හොඳ ජීවිතයක් ගත කරන්නට ඕන, සපවත් ජීවිතයක් ගත කරන්නට ඕන, සාමකාමී ජීවිතයක් ගත කරන්නට ඕන. අපට වර්තමාන සමාජය තුල පෙනෙනවා ඒ සාමකාමී පරිසරය ටිකෙන් ටික මේ සමාජය තුලින් ඈත් වෙලා. දරුවෝ දහම් පාසල් එන එක අඩු වෙලා තිබෙනවා. ඒ වගේම උපකාරක පන්ති වලට ඒ වගේම විවිධ දේවල් වලට මුල් තැන දෙමින් කටයුතු කරන අවස්ථා අපි දකිනවා. දෙමව්පියන්ටත් අවශ්‍යතාවයේ තියෙන දරුවන්ට හොඳට උගන්වලා ඒ නමයක් අරගෙන එහෙම නැත්නම් උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් කරගෙන තමන්ගේ දරුවා ඉංජිනේරුවෙක් කරන්න, ඒ වගේම වෛද්‍යවරයෙක් කරන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී පැහැදිලි කළේ දෙමව්පියන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුකම් අතර පළවෙනි යුතුකම තමයි පවෙන් වළක්වන්න ඕන, යහපතේ යොදවන්නට ඕන. ඒ නිසා දෙමව්පියන්ගේ වගකීමක් තමයි දරුවන් ඉරිදා උදෑසන කාලය තුල හෝ ඒ දහම් පාසලට අනිවාර්යයෙන් යොමු කරලා ඒ දරුවන්ට හොඳ දේවල් උගන්වන එක, ධර්මයේ උගන්වන එක. මොකද සමහරක් වෙලාවට අපි දකිනවා සමහරුන්ගේ දිනු වෙලා නැහැ. ඒ කියන්නේ ගුණ ධර්ම තියෙනවා, යහපත් ගුණාංග තියෙනවා, නමුත් අධ්‍යාපනය හා සම්බන්ධ විශේෂ දැනුම නැහැ. සමහරුන්ගේ මොළේ හොඳයි, හදවත හොඳ නැහැ. සමහරුන්ට ගණන් පුළුවන්, ඉංග්‍රීසි පුළුවන්, විවිධ දේවල් පුළුවන්. හැබැයි කරුණා, මෛත්‍රිය, ඒ වගේම අනුකම්පාව, උපේක්ෂාව, මුදිතාව මේ ආදී කොටගත් ඒ සිව්බව විහරණ, ඒ වගේම ගුණාංග ඒ ඇත්තන්ගේ ජීවිත තුළ අපි දකින්නේ නැහැ. ඒ නිසා සාර්ථක මිනිසෙක් වෙන්න නම් හදවතයි මොළයයි දෙකම සමබරව සංවර්ධනය වෙන්නට ඕන. ඒ සඳහා තමයි දහම් පාසල තියෙන්නේ. ඒ වගේම පොහොය දවස තියෙන්නේ. ඒ වගේම මේ පොයෙන් ආරම්භ වන වස් කාල සීමාව පවතින ඒවට. ඒ නිසා පුළුවන් තරම් මේ ඇසළ මාස පුර පසළොස්වක පොහොය දවසෙන් ආරම්භ වන ඒ වස් කාල සීමාව තුළ දෙමව්පියන්, දරුවන්, පවුල හැමදෙනාම විහාරස්ථාන සමග බොහොම කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඒ කාල සීමාව තුළ මෙලොව ජීවිතය සාර්ථක කරගන්න වගේම පරලොව ජීවිතය සාර්ථක කරගන්න හැමදෙනාම උත්සාහ ගන්නට ඕන. ඒ නිසා සමහරක් විට තවත් කෙනෙක් ඔබේ ශ්‍රද්ධාව නැති කරන්න කටයුතු කරන්න පුළුවන්. හැබැයි ඔබ කිසිම වෙලාවක ඔබේ පන්සලේ හාමුදුරුවෝ නිසාවක්වත්, ඔබේ ස්වාම පුරුෂයා නිසාවක්වත්, ඔබේ ස්වාමි දියණිය නිසාවක්වත්, ඔබේ දරුවා නිසාවක්වත්, ඔබේ අසල්වැසියා නිසාවක්වත් මේ ශ්‍රද්ධාව නැති කරගන්න එපා. ඔබට බොහොම කලාතුරකින් හම්බෙන අවස්ථාවක් තමයි මේ ධර්මයේ. ඒ ධර්මයේ ලැබිච්ච වෙලාවේ මනුෂ්‍යාත්ම භාවයේ දිව ශරීරයේ කියන ඉන්ද්‍රියන් ලැබිච්ච වෙලාවේ මේ දුර්ලභ කාරණාවල් ලැබිච්ච වෙලාවේ ඒ දුර්ලභ කාරණාවලින් උපරිම ප්‍රයෝජන අරගෙන සසර ගමන සූපත් කරගෙන මෙලව ජීවිතය සාර්ථක කරගෙන පරලොව ජීවිතය සාර්ථක කරගෙන නිවන අවබෝධ කරගන්න හැමතෙනාම උත්සාහවන්ත වෙන්න කියන පණිවිඩය ලබා දෙමින් අපේ අනුශාසනාව මේ වෙලාවේදී අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිරුපුර ගෝසමුද්‍ර පිහිටයි.